ඔයගොල්ලෝ දන්නවද රෙඩිමේඩ් සහ ටේලර්මේඩ් අතර තියෙන වෙනස? එහෙමත් නැත්නම් කස්ටම් මේඩ් සහ මේඩ් ටු මෙෂර් කියලා තියෙනවා. මේඩ් ටු මෙෂර්. එතකොට අපේ ප්‍රදර්ශනාගාරවල තියෙන්නේ රෙඩිමේඩ්. එහෙමත් නැත්නම් මේඩ් ටු මෙෂර් ඇඳුම්. ඒවා යම්කිසි ස්ථීර මිමි වලට තමයි හදලා තියෙන්නේ. ඒවට අපි කියනවා ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට්ස් කියලා. අපි කොලර් එකක් ගත්තත් 14.5, 15.5, 16, 16.5 එහෙම තියෙනවා. එතකොට ට්‍රවුසර් එකක් ගත්තත් වෙස්ට් එකේ මෙෂර්මන්ට් එකට ස්ටෑන්ඩඩ්ස් හදලා තියෙනවා. සූට් එකක් ගත්තත් ඒ ෆිගර්ස් වලට තමයි හදලා තියෙන්නේ. නමුත් ටේලර්මේඩ් කියන්නේ එහෙමත් නැත්නම් කස්ටම් මේඩ් කියන්නේ එහෙමත් නැත්නම් බෙස්පෝක් ටේලරින් කියන්නේ මේකට හාත්පසින්ම වෙනස් වෙන විෂයක්. හේතුව තමයි අපි උදාහරණයක් හැටියට ගත්තාම අපි සාමාන්‍ය පුද්ගලයෙක් ඉන්නවා එයාට මේ උදර කොටස ස්ටමක් එක කියන්නේ බඩ පොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ කෙනෙක්ට සාමාන්‍යයෙන් රෙඩිමේඩ් ෂර්ට් එකක් අඳින්න බෑ. ප්‍රදර්ශනාගාරකින් අරගෙන අඳින්න බෑ. මොකද චෙස්ට් එකට වඩා ස්ටමක් එක ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අනේ ඒ වගේ අවස්ථාවන් වල. තව වෙන්න පුළුවන් එක එක්කෙනාගේ ෂෝල්ඩර් එක බ්‍රෝඩ් වෙනවා. එතකොට එහෙම නැත්නම් මසල්ස් වලින් ටයිට් වෙන්න පුළුවන්. ඒ වගේ රෙඩිමේඩ්ස් කරනකොට එක එක විවිධාකාර ප්‍රශ්න තියෙනවා. නමුත් කස්ටම් මේඩ් කරනකොට, ටේලර් මේඩ් කරනකොට, බෙස්පෝක් කරනකොට ඒ සියලුම අංග කවර් වෙන විදිහට තමයි එයාගේ මෙෂර්මන්ට් එක අරගෙන එයාගේ බොඩි එකට මැච් වෙන විදිහට තමයි අපි ටේලරින් කරන්නේ. ඉතින් ඔයාලා ගිහිලා ටේලරින් කරගන්න එකෙත් අර දෙයම තියෙනවා නම් ඔයාලා රෙඩිමේඩ් අඳින එක ඊට වඩා හොඳයි කියලා තමයි මගේ හැඟීම. එතකොට කවුද එතකොට ටේලර්මේඩ් කරගත යුත්තේ? එකක් ටේලර්මේඩ් රෙඩිමේඩ් වලට වඩා ප්‍රදර්ශනාගාරයෙන් ගන්නවට වඩා 3-4 ගුණයකින් මිලෙන් අධිකයි. ඒක හැමෝටම afford කරන්න බෑ. ලෝකෙ පුරාම එහෙමයි. අවුරුත් එහෙම ලේසියෙන් කස්ටම් මේඩ් කරන්නේ. ටේලර් මේඩ් කරගන්න ලොකු වියදමක් යනවා. අනිත් එක තමයි ඒකට ස්පෙસિෆික් ක්‍රවුඩ් එකක් තියෙනවා. පිටරටවල් වල නම් ඇක්ටර්ස්ලා වෙන්න පුළුවන්. බිස්නස් කරන අය, එහෙමත් නැත්නම් ඉහළ තනතුරු දරන අය, විධායක තනතුරු දරන අය. මොකද ඒගොල්ලන්ට හරියට අඳින්නත් ඕනේ, ඒකට afford කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් අයට වඩා යම්කිසි ස්තරයක ඉන්න පිරිසක්. මුළු යුරෝපයේ පුරාම ලෝකයේ හැමතැනකම ටේලර් මේඩ් කරන්නේ අන්න ඒ වගේ අය තමයි කස්ටම් මේඩ් කරන්නේ. එහෙම අනිත් හැම කෙනාටම රෙඩිමේඩ් අඳින්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට අපි හිතන විදිහට රෙඩිමේඩ් එකටත් වඩා අඩුවෙන් කරගන්න තමයි ටේලර් කෙනෙක් ළඟට යන්නේ. එහෙම නැත්නම් කස්ටම් මේඩ් කරගන්න. ඒක සම්පූර්ණ වැරදි ක්‍රමයක්. ඒක එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඔයගලන්ට ජාත්‍යන්තර විදිය කොහොමද තියෙන්නේ කියලා අන්තර්ජාලය හරහා සර්ච් කරලා බලන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ඔයගලන් රෙඩිමේඩ් ඇඳුමක් ගත්තාම සියලුම දෙනා ඒක අඳින්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කාගේවත් එහෙම තරමක් නැහැනේ. ෂොප් එකට ගියා, ඇඳලා බැලුවා, ගත්තා. සමහර වෙලාවට කාර්යාලයේ 3-4 දෙනෙක්ම එකම බ්‍රෑන්ඩ් එක එකම මැටීරියල් එක අඳින්න පුළුවන්. නමුත් ටේලර් මේඩ් එකේ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. තමන් කැමති මැටීරියල් එක, තමන් කැමති ස්ටයිල් එක, තමන් කැමති ෂේප් එක. එතකොට මැටීරියල්ස් ටේලර් මේඩ් කරනකොට තමන් කැමති මැටීරියල් කීපහම විවිධාකාර ගණන් වලට තියෙනවා. සමහර ලාවට ඒවා ගේ තියෙන වටිනාකම් වැඩි, වූල් වෙන්න පුළුවන්, කොටන් වෙන්න පුළුවන්, ලිනන් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ පරාසයන් වල තමයි කස්ටම් මේඩ් එක තියෙන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ රෙඩිමේඩ් සහ ටේලර් මේඩ් කියන එක දෙකක් කියලා. ඒක සාමාන්‍යයෙන් afford කරන්න බෑ ටේලර් මේඩ් එක. ටේලර් මේඩ් එක මිලෙන් අධිකයි. එකම දේ තියෙන්නේ නියම තැනක්, සුදුසු ටේලර් කෙනෙක්, ඔහුට තියෙන දැනුමත් එක්ක තමයි මේක හදා පවතින්නේ.
අනේක නිසා අපි ඉරටෙක් ඇකඩමි ඔෆ් ෆැෂන් ඩිසයිනින් ආයතනය හරහා හදන්නේ ස්කිල්ෆුල් ටේලර්ස්ලා ඔයාලට අනාගතයේදී ඒගොල්ලත් එක්ක වැඩ කරගලා ඔයගොල්ලන්ගේ වැඩ කරගන්න පුළුවන් විදිහට තමයි අපේ ස්ටුඩන්ට්ස්ලා අවුට් වෙන්නේ. ඉස්සරහට අපිට පුළුවන් අපේ ෆැෂන් ෂෝස් බලන්න පුළුවන්, අපේ මේ ළමයි ඇඩ්වර්ටයිස් කරපුවාම ඒවා බලන්න පුළුවන්. බලලා ඔයගොල්ලන්ට සුදුසු තැනක් හොයාගෙන යන්න පුළුවන්. ලංකාව පුරාම අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රදර්ශනාගාර තියෙන ටේලර් ෂොප්ස්. ඒ කියන්නේ කස්ටම් මේඩ් කරන ඒවා තියෙනවා. ඒක ඔයගොල්ලන් ගිහලා එක් කරගන්න. ටේලරින් කියන්නේ තාම highest profession එකක්. ඔයගොල්ලන්ට ඒක ජාත්‍යන්තර වශයෙන් තියෙන කොහොමද කියලා සර්ච් කරලා බලන්න.